කොහොමද මගේ යාළුවනේ හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මේ අවුරුද්දේ ගෙන අවසාන වීඩියෝ එක මේක. ලබන අවුරුද්දේ ඉඳලා ඔයාලගේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන ලස්සන දවස් උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ පිට රට සිහිනය එහෙමත් නැත්නම් ඊශ්‍රායල් සිහිනය වෙන්න පුළුවන්. යුරෝප් කන්ට්‍රි එකට යන්න සිහිනය වෙන්න පුළුවන්. නැත්නම් කොරියන් හෝ කුමන ආකාරයේ ඔයාගේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පිට රටකට නැත්නම් විදේශ රටකට ඔයාගේ ලයිෆ් එකේ ස්ටෙප් එකකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒක ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ යොවුන් ටිකට හරියන සාර්ථක වෙන්න පුළුවන් හොඳම අවුරුද්දක් 2026 2026 අවුරුද්ද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද බලමු ඔයාලට අද වීඩියෝ එකෙන් මොනවද කතා කරන්නේ කියලා. එතකොට 20යි 26 අවුරුද්ද. එහෙමත් නැත්නම් ලබන අවුරුද්ද ඔයාලට ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන් නව රැකියා ගණනාවක් ඊශ්‍රායල් රාජ්‍යයෙන් ලැබෙනවා. මං හිතන්නේ 10000කට නොඅඩු ගාණක් ලැබේවි බොහෝ විට රැකියා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ඒවට වෙබ් ద్వාරය විවෘත වේවි ලබන අවුරුද්දේ මුල සිටම. ඒක නිසා ඔයාලා හැම තිස්සෙම ටච් එකේ ඉන්න. මොකද වෙබ් ద్వාරය විවෘත වෙන ටයිම් එක මට හරියටම කියන්න බෑ. අද දවසේ ඒ කියන්නේ හෙට දවසේ විවෘත වෙනවා කිව්වොත් හැබැයි උදේද හවසද රෑද එහෙම කියන්න බෑ. ඒකින්ද හැමෝම ටච් එකේ ඉන්න සමාජ මාධ්‍යත් එක්ක ඉන්න අනිවාර්යෙන්ම මම පෝස්ට් එකක් හරින් දානවා. ඒක නිසා ටච් එකේ ඉන්න. ඔයාගේ පෝස්ට් එක ඔයාලට එන්න ඕන නම් මං දාන පොඩි ටෙක්ස්ට් එකක් හරින් මං දානවා අනිවාර්යෙන් මගේ channel එකේ මෙන්න දැන් වෙබ් ద్వාරය විවෘත වෙලා තියෙනවා ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. ඒක නිසා මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් තාමත් අලුත් කෙනෙක් නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න යන්න කියලා මතක් කරනවා. එතකොට 10000කට නොඅඩු රැකියා ප්‍රමාණයක් ලැබෙන්නේ බොහෝ අංශ ගණනාවකින් ලැබෙනවා. මේකට අන්ස්කිල් තියෙනවා. ඒ වගේම හොටෙල් සහ ගෘහපාලන එමාංශ තියෙනවා. ඒ වගේම සුපර් මාකට් තියෙනවා. වාණිජ්‍ය කටයුතු කියලා වෙනම අංශයකින් විවෘත වේවි. ඒක තාම සඳහන් කරලා නැහැ කොහොමද වෙන්නේ කියලා. බොහෝ විට විදේශ සේවා අමාත්‍යාංශය මේ සියල්ල ෂෙඩියුල් කරලා ඒ කියන්නේ මේක සකස් කරලා මාධ්‍ය සාකච්ඡාවක් ළඟදිම කැඳවාවි. ඒකෙදි ලැබෙන දේවල් එක්ක මම ඔයාලත් එක්ක ඒ දේවල් බෙදා හදා ගන්නම්. ඒක කොහොමද වෙන්නේ මොනවද මූලික සුදුසුකම් කියලා ඒ දේවල් නිර්ණායක ටික හරියට ඔයාලට මම පැහැදිලි කරන්නම්. ඔයාලට තේරෙන විදියට ලේසි විදියට ඔයාලට සරල භාෂාවෙන් මම කියලා දෙන්නම්. මෙන්න මේ නිර්ණායක ටික සපුරන්න ඕන. ඔයා ඉල්ලුම් කරනවා නම් ඔයා ගාව තියෙන්න ඕන සුදුසුකම් ටික මෙන්න මේවා. ඔයා ගාව තියෙන්න ඕන සර්ටිෆිකට් ටික මේවා. ඉල්ලුම් කරද්දි මොන අංශ වලින් ඉල්ලුම් කරන්න පුළුවන්ද ඔයාගේ සුදුසුකම් අනුව කියලා. හැබැයි මේක හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකා රජයෙන් ගිහිල්ලා සාකච්ඡාවක් පසුගිය දවස්වල පැවැත්වුවා. ඒකෙන් ලොකු අවස්ථාවක් ලැබුණා අපේ රැකියා කාණ්ඩ තව විශාල ප්‍රමාණයක් බිහි වෙන්න. හැබැයි මෙහෙමයි වෙබ් එකට දාපු සැනින් රට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා මේ ඉන්ටර්විව් පාස් වෙලා ලොටරි අවස්ථාවට ගිහිල්ලා තේරිලා ටික කාලයක් බලන් ඉන්න වෙනවා. ටික කාලයක් කියන්නේ අවුරුද්දක්වත් සමහර වෙලාවට බලන් ඉන්න වෙනවා. හැබැයි ඒ අවුරුදු කාලය ඇතුළත ඔයාලට ඇග්‍රීමන්ට් ලැබෙනවා. ඒ කියන්නේ ඔක්කොම සම්මුඛ පරීක්ෂණ අවසන් වෙලා. හැබැයි මෙහෙමයි මොකද අංශ ගණනාවකින් මේ කට්ටිය යවන්න ඕන පිටරටට විදේශගත කරන්න ඕන. එතකොට විදේශ සේවායකට බලපෑම් කරන්න බෑ පීබා ආයතනයට. ඒ ආයතනයෙන් දෙන දැන් එයාලා අපි හිතමු එක අංශයකින් ජොබ් කෝටාව 2000ක් කියලා. 2000 දුන්නොත් අනිවාර්යයෙන්ම එයාලා ඒ 2000 කෝටාව එයාලා ගන්නවා. ඒක නිසා එයාලා ලබා දෙන පිළිවෙලට තමයි අපිට විදේශ රටකට යන්න, ඒ කියන්නේ ඊශ්‍රායල් රාජ්‍යයට යන්න වෙන්නේ. එයාලා එකපාර 200ක් දෙන්න පුළුවන්, එකපාර 50ක් දෙන්න පුළුවන්, එකපාර 10ක් දෙන්න පුළුවන්. ඒ කට්ටිය ඇග්‍රීමන්ට් දෙන විදිය තමයි. සමහර වෙලාවට ඇග්‍රීමන්ට් 200 දෙන්න පුළුවන්. කොහොම වුණත් එයාලා පොරොන්දු වෙලා ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙනවා රජයත් එක්ක. කෝටාව 2000 නම් කෝටාව 2000 එයාලා අනිවාර්යයෙන්ම දෙනවා. ඒක නිසා ලොටරි සිලෙක්ට් වුණාට පස්සේ කිසිම බයවීමක් වෙන්න දෙයක් නැහැ. එයාලට යන්න පුළුවන්. ලොටරි සිලෙක්ට් වෙච්ච අයට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ලොටරි වලට දාන්න ඉන්න අයකින් ඔයාලට පැහැදිලිවම ඔයාලගේ පුරවැද්දි ෆෝම් එකේ සඳහන් කරලා තියෙනවා 130ක පිරිසක් ඉවත් වෙනවා කියලා ලොටරි දිනින් මැදීමේ.
එතකොට ලොටරියට ගියාම 130ක් ඒක අපි බාර ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕන. ඒ 30 ඇතුළත ඔයාගේ ඔයාත් වෙන්න පුළුවන්. ඔයා වෙන්න පුළුවන්. ඔයාව නැති වෙන්නත් පුළුවන්. ඔයා ලොටරියෙන් සිලෙක්ට් වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද එන්නේ වාසනා ගුණය අවාසනා ගුණය ඔයා රැගෙන යන්න ඕන. ඒකින්ද ඒක ඔළුවේ තියාගන්න. 130ක පිරිසක් සම්මුඛ පරීක්ෂණ සියල්ල සමත් වුණත් ඔයාව පීබා ආයතනයට යවුවට පස්සේ එතනදී ලොටරි දිනුම් ඇදීමෙන් ඔයා දිනුම් ඇදීමෙන් තේරීපත් වුණොත් තමයි ඔයාට ඇග්‍රීමන්ට් එන්නේ. ඒක එකක්. එතකොට ඉදිරියේදී ලැබෙන්න තියෙන රැකියාව පිළිබඳ ඔයා හැමතිස්සෙම වෙබ් එකත් එක්ක ටච් එකේ ඉන්න SLBFP එකේ වෙබ්සයිට් එකත් එක්ක ඔයාට එහෙම හිටියොත් එහෙම ඔයාට ඔන්ලයින් තමයි මේ ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ. ඔන්ලයින් ඔයාගේ ඩීටේල්ස් ටික පුරවන්න තියෙන්නේ. කලින් පුරවපු කෙනෙක්ට මේක නැවත පුරවන්න බෑ. ඩුප්ලිකේට් කියලා අනිවාර්යයෙන්ම වැටෙනවා. මොකද ඔයාගේ ෆයිල් එක ඇක්ටිව් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලගේ විස්තර පීබේ එකට යවන්නම අවශ්‍ය නැහැ. SLBF එකේ වෙබ්සයිට් එකේ ඔයාව ෆයිල් පළවෙනි පාරදී මොනවා හරි අංශයකට ඉල්ලුම් කරලා ඔයා ෆයිල් බාර දීලා එයාලගේ වෙබ්සයිට් එකේ ඔයාව ඇඩ් කරලා තිනවා නම් ඔයාගේ ෆයිල් වල ඩීටේල්ස් එහෙනම් ආයෙත් කිසිම විදිහක ඔයාට ඉල්ලුම් කරන්න බෑ. එහෙම ඉල්ලුම් කරොත් ඔයාට ඩුප්ලිකේට් කියලා වැටෙනවා. ඒතකොට ඩුප්ලිකේට් කියන්නේ ඔයාගේ වගේම ඒ කියන්නේ ඔයාගේ ID නම්බරින් ඔයාගේ පාස්පෝර්ට් නම්බරෙන් ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බරෙන් රෙජිස්ටර් වෙලා ඉද්දි නැවතත් ඔයාට එකම වෙබ් ద్వාරයක ඉල්ලුම් කිරීමේ හැකියාවක් නැහැ. ඒක ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් ඔයාව රිජෙක්ට් වෙනවා. ඒ නිසා ඔයා ලෙටර් එකක් දීලා ඒ අංශය ප්‍රධාන කාර්යාලයට යන්න වෙනවා. ඒ ඉල්ලපු අංශයේ ප්‍රධාන කාර්යාලය කොළඹ තියෙන්නේ. කොළඹ ප්‍රධාන SLBFP කාර්යාලයට යන්න වෙනවා. ඉදිකිරීම් දාලා තිබ්බොත් ප්‍රධාන කාර්යාලයෙන් වෙනම ස්ථානයක් කියනවා ප්‍රධාන කාර්යාලයට ගියාම එතනට ගිහිල්ලා තමයි ලෙටර් එකක් දීලා ඔයාට ඉවත් කිරීමේ කටයුතු කරගන්න වෙන්නේ. එම අවස්ථාවේම ඔයා ලෙටර් එකක් දුන්නම ඔයාගේ ඉදිරියේම ඔයාව එතනින් සිස්ටම් එකෙන් අයින් කරලා දානවා. එතකොට ඔයාට නැවතත් අලුත් අවස්ථාවකට ඉල්ලුම් කරන්න පුළුවන්. එහෙම බලාපොරොත්තුවෙන් ඉන්න අයට එහෙම කරලා දැම්ම තියාගන්න. මොකද ඉදිරියේදී රැකියාව බොහෝ ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. හැබැයි ඔයාලා දැන් ඉන්නේ ඔක්කොම සම්මුඛ පරීක්ෂණ අවසන් වෙලා නම් ඔයාලා ලොටරි දිනුම් ඇදීමකට යන්න ඉන්න අය නම් මං හිතනවා හොඳම දේ ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්න. මම කියන්නේ මේක පළවෙනි ඉන්ටර්විව් වලට පේස් කරලා එතනින් එහාට යන්න බැරි වෙච්ච අය ඉන්නේ. අන්න ඒ අයට නැවත ඉල්ලුම් කරන්න වෙන අංශයකට. එතකොට ඔයාලට අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඒ වගේම මේකට කිසිසේත්ම ඉල්ලුම් කරපන්න අලුත්ම අය ඉන්නවනම් එයාලත් ඉල්ලුම් කරන්න ඔයාලට අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී මම රැකියා ගණනාවක ඩීටේල්ස් ඔයාලට හරියටම දාන්නම්. ඒ වගේම මෝල්ටාර් රජයට යන්න ඉන්න කට්ටියටත් මම විශේෂ වීඩියෝ එකක් කරන්න යුරෝප් කන්ට්‍රි වලට යන්න ඉන්න අයට මෝල්ටා වලට යන්න පුළුවන් අවස්ථා වැඩි දැන්. ඒක නිසා මම ඒකත් එක්ක වීඩියෝ එකක් එක්ක ඔයාලට එන්නම්. මතක් කරනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම මම ඉදිරියේදී ඔයාලට සාර්ථක දේවල් ගොඩක් අරගෙන එන්නම්. එහෙනම් හැම කෙනෙක්ටම බුදු සරණයි.